channel. Welcome back කිව්වට මම අද වීඩියෝ එකක් ගේන්නේ මාස 10කට විතර පස්සේ. ඉතින් මේ මාස 10 ඇතුළත වුණ දේවල් ගොඩාක් මම වීඩියෝ කරලා තියෙනවා. මම දන්නේ මට වීඩියෝ එකක් ගේන්නම බැරි වුණා. එකක් මේ වීඩියෝ එක තමයි මට මුලින්ම දාන්න ඕනේ සහ මේ වීඩියෝ එකට මට වීඩියෝ ක්ලිප්ස් ගොඩාක් නැහැ. මට කියන්න ඕන ටික කියාගන්න. ඉතින් මං හිතුවා මුලින්ම චූටි වීඩියෝ ක්ලිප් එකක් දාලා මේක ගැන මම කොහොමද මේ ප්‍රොසෙස් එක කරේ කියන එක ගැන කියනවා කියලා. හරි. ඔයගොල්ලෝ හැමෝම thumbnail එකෙන් දකින්න නැතිනේ මොකද්ද වීඩියෝ එක කියලා. මේ වීඩියෝ එක මේ විදිහට රෙකෝඩ් කරේ ගිය අවුරුද්දේ සැප්තැම්බර්. ඒ කියන්නේ 2025 සැප්තැම්බර් දෙලංගගේ බර්ත්ඩේ එක තිබ්බේ සැප්තැම්බර් 26. එතකොට මම මේ ප්‍රොසෙස් එක කරන්න ගත්තේ සති දෙකකට විතර කලින්. මම හිතන්නේ එකක් මම මේ තෑග්ග එයාට දෙනවා කියන එක තීරණය කරන්න මට චුට්ටක් පරක් වුණා. මොකද මට මම සේවිංස් කරගෙන එද්දී මට කියන්න බැහැ මට කොච්චරක් සේව් කරන්න පුළුවන්ද කියලා. ඒ හින්දා මම ඒක ලාස්ට් මූමන්ට් වෙනකන් තියාගත්තා. ඉතින් මං හිතුවා මෙච්චර දවසක් යයි සහ බර්ත්ඩේ එක පහුවෙයි අපිට මේක කරගන්න කියලා. මුලින්ම මගේ 2025 අවුරුද්දේ තිබ්බ ලොකුම ගෝල් එකක් තමයි මගේ සල්ලි වලින් මම වාහනයක් ගන්නවා කියන එක. ඒක මට අරන් දෙන්න ඕනුනේ දුලංගට. එයා වාහන වලට ගොඩාක් කැමති කෙනෙක්. ඉතින් මම හිතුවා එයාට හම්බෙන්න පුළුවන් පර්ෆෙක්ට්ම ගිෆ්ට් එක ඒක තමයි කියලා. මම ඉතින් ගොඩක් දවස් සේව් කරා ඒකට. සේව් කරලා ඊට පස්සේ මම ඇහුවා එයාගෙන් එයා කොහොමත් එයා දන්න උදේ ඉඳන් හවස වෙනකන් මේ වාහනය වලට කැමති ඒවා තමයි කියන්නේ. එතකොට මට ඩිසයිඩ් කරන්න බෑ එයා මොකටද කැමති කියලා. සහ මගේ බජට් එක අනුව මට කියන්නත් ඕනනේ මේ ගානට තමයි හරියන්නේ කියලා. අනික මට එහෙම වාහන තෝරන්න තේරෙන්නේ නැහැ. ඊට පස්සේ මම එයාට කිව්වා මෙහෙම දෙයක් කරන්න පුළුවන්. මේක තමයි වගේ ගිෆ්ට් එක. ඔයා මට හොයලා කියන්න කියලා. වාහනයක් බලලා කියන්න කියලා. ඊට පස්සේ එයා මේ ග්ලැඩියේටර් එකට කැමතියි කියලා මේ ජීප් එකට කිව්වහම එයා වාහන බැලුවා. එයාත් බැලුවා මාත් බැලුවා. හැබැයි අපිට සවුත් ඕස්ට්‍රේලියාව ඇතුලේ පොඩි ප්‍රමාණයක් තමයි වාහන තෝරගන්න තිබ්බේ. ඉතින් එයා බලලා කිව්වා පර්ත් වල නම් ගොඩක් වාහන තියෙනවා. අපි එහෙම බලමුද කියලා. ඉතින් ඒකත් බලලා ඊපස්සේ අපි මෙල්බන් වලිනුත් බැලුවා. මෙල්බන් වලිනුත් බැලුවාම අපිට ඒක අන්තිමට හරි ගියේ නැහැ. ඊට පස්සේ පර්ත් වලිනුත් අපි මේ බැලුවා දෙකක්. මේක තමයි අපි අන්තිමට බලපු එක. මේකට මාත් කැමති වුණා සහ ඊට පස්සේ එයා මට වාහනේ බලලා කිව්වා එතනින් ඉවරයි. ඊට පස්සේ මම ඒගොල්ලම කන්ටැක්ට් කරගෙන මම කිව්වා මට දැන් වීඩියෝ එකක් අරන් එවන්න. මම මේ වීඩියෝ ක්ලිප් එකක් දාන්නම් මුලින්ම. ඊට පස්සේ ඒ සේල්ස්මන් හරිම ලස්සනට ඒ වීඩියෝ එක කරලා එව්වා. ඒ කියන්නේ අපි එතනට ගියාම අපිට මේ වාහනේ පෙන්නන විදිහටම එයා ඒක ලස්සනට වීඩියෝ කරලා එව්වා. ඊට පස්සේ මම එයාට ගොඩාක් කරදර කරා. ප්‍රශ්න අහා. ඉතින් මම ෆුල් try කරා සැප්තැම්බර් 26 වෙද්දිම ගෙන්න ගන්න. හැබැයි ඒක බැරි වුණා. හැබැයි සැප්තැම්බර් 26 වෙනිදා අපි ඩොකියුමන්ට් සයින් කරලා අපේ නමට වාහනේ ගත්තා. එතකොට බේසිකලි වාහනේ අපේ මෙයාගේ බර්ත්ඩේ එක දවසකම වාහනේ අපේ. හැබැයි ඒක අපිට එන්න ටික දවසක් ගියා. එයාලා කිව්වේ දවස් 10ක් ඇතුළත එවන්නම් කියලා. එයාලා ඒකට ගාණක් charge කරා. හැබැයි ඒකට කිසිම අපිට කරදරයක් නැතුව එව්වා. ඒ කාලේ තමයි
මම ගොඩාක් දුක් වෙන්නේ. හැමදාම හැම වෙලේම දුලංකගේ වැඩේ අහනවා. ඔයා චුට්ටක් අහලා බලනවද? දැන් කොහෙද තියෙන්නේ? ඒ වගේ දේවල්. ඉතින් ඔක්තෝබර් 8 වෙනිදා තමයි අපිට හරියටම වාහනේ ලැබිලා තියෙන්නේ. ඉතින් දවස් 10ක් ඇතුළත කිව්වට ඒගොල්ලෝ එතනින් එවන්න 28 වෙනිදා විතර වුණා. ඒ කියන්නේ 26 හවස තමයි ඔක්කොම වැඩ ටික ඉවර වුණේ. ඩොකියුමන්ට් සයින් කරලා හැමදේම වෙලා. හැබැයි එයාලගේ තියනවා කිව්වා. ඒ කියන්නේ ට්‍රක් එකකින් ඇවිල්ලා වාහන කලෙක්ට් කරන දවස් ඊට පස්සේ 28 වෙනිදා තමයි ඒ දවසට වැටුණේ. ඊට පස්සේ ඔක්තෝබර් 8 වෙනිදා හරියටම අපිට වාහනේ ලැබුණා. එදා මම ලීව් දාලා ගෙදර හිටියා. හැබැයි දුලංක කිව්වා මම යන්න නැතුව මම වර්ක් යන්නම්. මොකද අපිට ඊට පස්සෙත් ඉස්සරහට ගොඩාක් ලීව් ගන්න ඕන මාස ටිකක් තිබ්බේ. ඊට පස්සේ උදේ නැගිටලා කිව්වා එක්ක මමත් ඉන්නම් කියලා. කොහොම හරි අපිට වාහනය ගෙදරට ලැබෙනවා කියලා පෙන්නුවේ දවස් 2කට විතර. ඒ හින්දා අපි දෙන්න ඉතින් උදේ හොඳට නිදාගත්තා. උදේ හොඳට නිදාගෙන 11 විතර දොරට නොක් කරනවා එහෙන හයියෙන්. ඊට පස්සේ ඉතින් අපි මෙතනින් බලද්දි වාහනේ යාලා මෙතන නවත්තලා ඒ මනුස්සයා ඇවිල්ලා දොරට නොක් කරනවා. මොකද මේ එයාලට ට්‍රක් එක අපේ මේ පොඩි පාරට ගන්න බෑ. ඒ හින්දා එයා පාරේ ට්‍රක් එක නවත්තලා මෙතනින් ඇවිල්ලා අපිට කතා කරා. ඊට පස්සේ ඉතින් එයාලා ගෙදරටම ගෙනත් දුන්නා වාහනේ. එදා මට හරිම හැපි දවසක්. ඊට වඩා දුලංකිට හැපි. ඒක මම දන්නවා. එතන ඉඳන් තමයි මේ වීඩියෝස් ටික පටන් ගන්නේ. මම අනිත් දේවල් ටික වීඩියෝ එක අතරතුර කියන්න. Hello, this is Sam from Midland City LDV. Just doing you a video on this black Wrangler Gladiator. So as you can see, it's got 2 keys. Oh, it has a remote start too. Nice. Okay. So remote start. මේ විදිහට තමයි එයාලා පාරෙන් එහා පැත්තේ වාහනේ නවත්තලා ට්‍රක් එක නවත්තලා අපිට වාහනේ ඇවිල්ලා පාක් කරලා තියලාම ගිහින් තිබ්බේ. ඉතින් එයා ආවා කී එක දුන්නා. එයා එහෙම ගියා. ඊට පස්සේ ඉතින් අපි වාහනේ බලලා හොඳට මේටත් වඩා තව බැලුවා. අපේ ඩ්‍රයිවර් එකට වාහනේ දාගත්තා. මොකද අපි රෙජිස්ට්‍රේෂන් එකකුත් නැහැනේ. ඒ හින්දා අපිට මේ පොඩි පාරවත් තියන්න බැහැ. ඊට පස්සේ ඇතුළට දාලා එදා අපිට කලින් වාහනය ලැබෙන හින්දා අපිට වෙලාව තිබ්බා ගිහිල්ලා ඉන්ස්පෙක්ෂන් එක කරගෙන අපිට ඒ වැඩ ටික කරගන්න. ඊට පස්සේ අපි දැන කතා වුණා අපි ඉක්මනට ගිහිල්ලා ඒ වැඩෙත් කරගෙන ඉවරයක් කරගමු කියලා. ඉතින් ඔස්ට්‍රේලියා ඉන්න කෙනෙක් නම් දන්නවා අපි වෙන ස්ටේට් එකකින් වාහනයක් ගෙනාවොත් හරි ගෙන්නුවොත් හරි අපි අපේ ස්ටේට් එකකින් රෝඩ් වර්ති ස්ටේට්මන්ට් එකක් ගන්න ඕනේ. සර්ටිෆිකේට් එකක් ගන්න ඕනේ. ඒකට අපි මෙහෙම ගිහිල්ලා ඒගොල්ලන්ට කියලා ඉන්ස්පෙක්ට් කරගෙන අපේ වාහනේ රෝඩ් වර්ති කියලා සර්ටිෆිකේෂන් එක ගත්තට පස්සේ තමයි අපිට පුළුවන් අපේ වාහනේ අපේ නමට රෙජිස්ටර් කරගන්න. මේ සර්ටිෆිකේෂන් එක අපිට ඕනේ අපි වාහනේ රෙජිස්ටර් කරන්න යද්දී.
දැන් මම යනවා අද සෙනසුරාදා. අද තමයි මං ගිහිල්ලා මේ වාහනේ රෙජිස්ටර් කරන්නේ. මම නම්බර් ප්ලේට් එකක් ඕඩර් කරලා තියෙනවා. හැබැයි ඒක තාම ආවේ නැහැ. ඒත් ඉතින් ඒක යනකම් ඉන්න බැරි හින්දා ගිහිල්ලා රෙජිස්ටර් කරනවා. ඊට පස්සේ බැලූන්ස් ටිකක් ගන්නත් යන්න තියෙනවා. මම ඒ ටිකත් කලින් ඕඩර් කරා. මම අද 3:00 තමයි පිකප් එක දැම්මේ. ඒකත් අරගෙන ගිහින් යමු මාත් එක්ක යන්න. මේ වගේ දෙයක් මම තනියම කරන පළවෙනි වතාව. ඒකත් වෙන රටක. මම හිතුවා මං ඒකත් ගිහිල්ලා තනියමම කරගන්නවා කියලා. මොකද මට බැලුන්ස් ටිකත් පිකප් කරගන්න තිබ්බ හින්දා මං දුරංගට කිව්වා කමක් නැහැ. මං ගිහින් ඒ වැඩේ කරගෙන එන්නම් කියලා. ඊට පස්සේ වාහනේ රෙජිස්ටර් කරලා මම සාමාන්‍ය නම්බර් ප්ලේට් එකක් අරගෙන ආවා. මොකද එයාට මේ නම්බර් ප්ලේට් එක එනකන් ඉන්න බැරි හින්දා වාහනේ ඩ්‍රයිව් කරන්නත් ආසයිනේ. ඒ හින්දා ඉතින් මම අරගෙන ආවා. අපේ බැලන්ස් ටික පිකප් කරගන්න. මම මේ ටික අපේ ගෙවල්ලගේ ෂොපින් සෙන්ටර් එකකින් තමයි ඕඩර් කරේ. අපිට හීලියම් බැලුන්ස් ඕන නම් එයාලා අපිට කියනවා කලින් ඒක ඕඩර් කරන්න කියලා. එතකොට එයාලා අපිට ටයිම් ස්ලොට් එකක් දෙනවා. ඒකට ගිහිල්ලා පික් කරගන්න තියෙන්නේ. එයාලා බැලන්ස් ටික හදන ගමන් හිටියේ. මම ඕඩර් කරපු බැලන්ස් ටික ඒ හින්දා මට විනාඩි 2-3ක් ඉන්න කිව්වා. එයාලා ඒක ඉවර කරලා දෙනකන් ඉතින් මං චුට්ටක් වටපිට බල එතෙන්ට වෙලා හිටියා. ඊට පස්සේ ඒ ටික අරගෙන මම ආවා. හෙන ලොකුයි. මං ඉතින් තනියම ගියපෙකේ තනියෙන් අරන් යන්නත් එපයි. අනික මම හැම බැලන්ස් ඕඩර් කරා කියලා දුලංග දැනන් හිටියේ නෑ. මං ඉතින් ඒකම තමයි තනියෙන් ගියේ. ඊට පස්සේ වාහනින් මේ ටික දාගෙන ගෙදර ආවා. ගෙදර එද්දී මෙයා වාහනේ හොදනවා. මෙයාගේ වැඩේම වාහන හොදන එකම තමයි. මං ගිහින් යනකම් එයා ඒ වැඩි කරලා තියෙන්නේ ගෙදරත් අස් කරලා ඒක කරලා ඊට පස්සේ දවසේ අපි පාටි එකක් මේක තමයි අපේ ගෙදර කරන්ට් සිටුේෂන් එක. ඊට පස්සේ ඒකටත් රෙඩි වුණා. හෙට තමයි මම ඒ ටික හදන විදිහ මට කරන්න පුළුවන් වෙන්නේ. මම දැන් උයනවා. මගේ ටාගට් එක අද උයලා ඉවර කරන්න. කෑම හදලා ඔක්කොම මම ගොඩක් දේවල් එදා රෑ උයලා ඉවර කරගත්තා. ඔක්කොම ලෑස්ති කළා. ඊට පස්සේ දවසේ මම දැම්මේ ලෑස්ති වෙලා පොඩි වීඩියෝ එකක් ගත්තා. ඒක නම් ගත්තේ TikTok වලට. හැබැයි මම මේකටත් දැම්මා. ඊට පස්සේ මේ තියෙන්නේ මං ලෑස්ති කරගත්ත කෑම ටිකක්.
බර්ත්ඩේ සෙලිබ්‍රේෂන් එකෙන් පස්සේ දවස් 3කට විතර පස්සේ අපිට නම්බර් ප්ලේට් එකක් හම්බුණා. ඊට පස්සේ අප දෙන්න ගිහිල්ලා ඒක කලෙක්ට් කරගෙන වෙන දවසක ආවා. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා තමයි ඒක ෆික් කරගෙන ඒ ටික කරගත්තේ. ඉතින් මෙහෙම තමයි එයාගේ 29 වෙනි උපන්දිනය ගත වුණේ. ගොඩ දවසකට පස්සේ දාපු බ්ලොග් එක බලවට ඔයාලා හැමෝටම thank you. ඉතින් අපේ තාම subscribe කරලා නැත්නම් අපිව subscribe කරන්න. Thank you for watching.